ඔයාගේ පොඩි ව්‍යාපාරයට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් BR එක ගන්න ඕනේ නම් මුලින්ම ඔයා ආйти ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංශයෙන් මේ ලේඛන ටික ගන්න. මෙතනින් තියෙන වෙළඳ සහතිකය ගන්න ඔයා යන්න ඕනේ ඔයා ආйти නගර සභාවට. ඒ අතරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් ලේඛන ටික නිවැරදිව පුරව ගන්න. ඊට පස්සේ මේ ඔක්කොම ලෝයර් කෙනෙක්, JP කෙනෙක්, නෝටරි කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා අවශ්‍ය තැන්වල සයින් කරලා සහතික කරගන්න. ඒ වෙලාවෙම වත්කම් ප්‍රකාශය හෝ ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයට ඔයාට ඇති අයිතිය පෙන්වන ලියවිල්ලේ ෆොටෝකොපි එකක් අරගෙන ගිහිල්ලා ට්‍රූ කොපි එකක් සකස් කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාගේ ග්‍රාම නිලධාරිතුමා හම්බ වෙලා ඉතුරු ලේඛනවලත් අත්සන් ලබා ගන්න. ඒ වගේම ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතත් අරගෙන ගිහිල්ලා ඒකත් සාතික කරගන්න. දැන් සියලුම ඩොකියුමන්ට්ස් ටික රෙඩි වුණාට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන කලින් ඔක්කොම වල ෆොටෝකොපි සෙට් එකක් තියන්න. මේක මම සාමාන්‍යයෙන් කරන දෙයක්. මොකද මට හිතෙනවා පස්සේ කාලෙක අපිට ඕන වුණොත් මේ වල කොපිස් තියාගන්න ගොඩක් හොඳයි කියලා. දැන් මේ ඔක්කොම ලේඛන ටික බාර දුන්නාට පස්සේ ඔයාගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ලියාපදිංචි ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අය කරනවා. උදාහරණයක් විදිහට තනි නමින් ලියාපදිංචි කරන ව්‍යාපාරයක් සඳහා 1500ක් වගේ ගාස්තුවක් මම හිතන්නේ දැනට එවැනි ගාණක් තමයි අය කරන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් වැඩ කරන දින 2-3 අතර කාලයකදී ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඉක්ලම් කරලා දෙනවා.